හෙලෝ ගයිස් good morning. අද මම පෙන්වන්න යන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ ගෙවුන හැටි. ඔන්න ඉතින් උදෙන්ම නැගිටලා මුලින්ම කරන්නේ ගෙවල් අස් කරන එක. බෝල බණ්ඩියත් උස්සගෙන වෙනදට පැය භාගයක් විතර අස් කරන ගේ පැයක් විතර තිස්සේ දැන් අස් කරනවා. ඉස්සර වගේ ඉතින් දැන් දඟල මේව කරන්න බෑනේ. ඉතින් හිමින් සැරේ ගෙවල් අස් කරලා අද අපිට පොඩි ගමනක් යන්නත් තියෙනවා. අද අපේ ගෙවල් උඩහා පොඩි අවුරුදු උත්සවයක් තියෙනවා. ඒකට යන්නත් ඕන. ඉතින් මම දැන් මේ ගේ අස් කරනවා. කිරිබත් හැදුවා උදෙන්ම. කිරිබත් හදලා දැන් මේ ගේ අස් කරනවා බුදු පූජාව තියලා පහන තියන්න ඕනේ හින්දා. පේනව නේද? බෝල බණ්ඩිය උස්සගෙන මම දැන් මේ වොයිස් රෙකෝඩ් එක දාන්නේ. මේ වීඩියෝ ක්ලිප්ස් අරගෙන හරියටම මාස 2කට විතර පස්සේ. ඒ කියන්නේ මගේ බර්ත්ඩේ එක ඉවර වෙලා මාස 2කට විතර පස්සේ තමයි මම මේ vlog එක එඩිට් කරන්නේ. දැන් ඉතින් ගෙවල් අස් කරලා ඉවරයි. හස්බන්ඩ්ගේ සපෝට් එක හම්බෙච්ච හින්දා ඉක්මනට අස් කරගන්න පුළුවන් වුණා. එයා ඇවිල්ලා මට ගේ මොප් කරලා ඒ වැඩ ටික කරලා දුන්නේ හින්දා ගේ ඉක්මනට අස් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ කරදරකාර මැස්සෙක් වද දෙනවා. දැන් මම මේ ගෙවල් ඔක්කොම අස් කරලා ඉවර වෙලා ඇඟ සෝදලා මූණ සෝදලා දැන් මේ බුදු පූජාව තියලා පහන් පත්තු කරන්නයි යන්නේ. මේ බුදු පහන් කනුව මම ගත්තේ ගිය වෙසක් පොයට. මේ වෙසක් පොය වෙනකොට අවුරුද්දක් මම ඒකට හරිම ආසයි. මම ගොඩක් ආසාවෙන් හිටියේ ඔකක් ගෙදරට ගන්න. හිතුවා වගේම මං ඉතින් වැඩට යන කාලේ ඒකත් ගත්තා. අර මැස්ස මට වද දෙනවා පේනව නේද? පහන තියලා ආවට පස්සේ මුලින්ම කරේ මම කාපු එක. මම ඔතන කියන්නේ දැන් ඉතින් කාලා වැඩි මං ඇවිදිනවා කියලා. කාපු ගමන් ඉඳගෙන ඉන්න හොඳ නෑ නේ. ඉතින් විනාඩි 15ක් විතර එහෙටයි මෙහෙටයි ඇවිදිනවා. කාමරෙත් ඇවිදිනවා. ගේ පුරාම ඇවිදින වෙලාවලුත් තියෙනවා. දැන් නම් මේ රස්නේ හින්දා ෆෑන් එක දාගෙන කාමරය ඇතුලේ තමයි ඇවිදින්නේ. රස්නේ ගොඩාක් රස්නේනේ මේ දවස්වල. එනවා නේද? බණ්ඩිය අතක ගහ හෙලමෙට ඇදෙනවා. මොකද මෙයා කෑවට පස්සේ ගොඩක් දඟලනවා. හරි චණ්ඩියෙක්ද කොහෙද එන්නේ යන්නේ? තාත්තා නම් කියන්නේ ලෝකේ ඉන්න දඟ ළමයි අපිටද කොහෙද හම්බෙන්නේ යන්නේ කියලා. මටත් හිතෙන්නේ ඒක ඇත්ත. හරි දඟ ළමෙක් කියලා. දැන් ඉතින් ඔහොම මෙහෙට ඇවිදලා ඊළඟට අපි දෙන්න යනවා පොඩ්ඩක් අවුරුදු උත්සවය පැත්තට ගිහිල්ලා එන්න. මේ පැත්තට යන්න ඕනේනේ. ගෙදර හැමෝම එතන. අපි දෙන්න විතරයි ගෙදර. කනකන් ඉතින් අරයා මාත් එක්ක හිටිය තනියෙන් දාලා යන්න බැරි හින්දා. අපේ සංවිධායක මණ්ඩලය දැනුවත් කරනවා දුවගෙන යද්දී ඉස්සරහා කොන්ක්‍රීට් එකක් තියෙන නිසා පරිස්සමෙන්. ඔන්න ඉතින් අවුරුදු උත්සවය පැත්තටත් ආවා. මෙහෙම දකින්නකොට නම් දුකයි. මොකද මමයි මැනිකයි ගිය අවුරුද්දේ තිබ්බ හැම තරගෙටම වගේ ගියා. කපල් වලට යන්න පුළුවන් ඒවට ගියා. තනියෙන් යන්න පුළුවන් ඒවටත් දෙන්නම ගියා. ගිය පාර ඔන්න ඔය විදිහට පිටිකොඩේ ටොපි හොයන්න ගිහිල්ලා දන ගහන්න ගිහලා මම දනිස්සත් තුවාල කරගත්තා. අපේ වාසනාවක් නම් හැම තරගෙටම වගේ ගියා. අවුරුදු උත්සවයේ දවල් කෑමට නැවතුණා. අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. කාලා යන්න ඕන. දවල් කෑමට අවුරුදු උත්සවය පොඩ්ඩක් නැවතුවාට පස්සේ මට හම්බෙච්ච පොඩි වැඩක් තමයි මේක. ඒ කියන්නේ අවුරුදු උත්සවයේ කට්ටියට දෙන තෑගි රැපින් කරන්න. තෑගි වගේක් තිබ්බා. මම ඉතින් හිමින් සැරේ ගෙට වෙලා ඒක රැප් කළා. මොකද ඉතින් මං ගියා කියලා මට තරග වලට යන්න බෑනේ. හරිම දුකයි. ඉතින් තරග දිහා බලන් ඉඳලා මොනවා කරන්නද ඉතින් හැමදාම එක වගේ නෑනේ. මේ පාරේ චූටි පැටියා හින්දා පැත්තකට වෙලා ඉන්නවා. එහෙම කියලා අපි සැලනවද? නෑ. ලබන අවුරුද්දේ චූටි පැටියක් තියාගෙනම තරග වලට යනවා. ඉතින් එමින් සැරේ මේ ටිකත් උතාගෙන ආයෙත් යන්න ඕනේ අවුරුදු උත්සවයේ පැත්තට. ඔන්න ගොඩ දවසකින් අපි නෑන පොඩ්ඩ ඉන්නවා. පේනව නේද? සැපට දුකට සනි. මගේ ආතල්ලෙක් ඉතින් එයාට විහිළු කරන එක ඒගොල්ලෝ කලින් බ්ලොග්ස් වලත් දැක්කනේ. අන්න බලන්න එක්කෙනා අවුට් වෙවි යනකොට මගේ නෑන පොඩ්ඩක මූණේ තියෙන සතුට
බලාගෙන ඉන්නකො හිනා කියලා අඩු වෙනකොට බලමුකෝ මෙයාට දිනන්න පුළුවන් වේද අන්තිම වෙනකන්වත් එන්න පුළුවන් වේද කියලා කොහොමද සතුට ගිය පාර කොට්ටපොර ගහලා මෙයා තමයි දින්නේ මෙයා විසින් හොල්ලන්න කාටවත් බෑනේ මේ පාර කොට්ටපොර තිබ්බේ නැහැ ගෑනු අයට නැත්නම් ඉතින් කොහමද අපේ නංගිය පරද්දන්නේ ගම ගේලගේ ගැම්ම තමයි බලමුකෝ හරි ෆයිනල් ආවා බලමු අපේ කෙල්ලට දිනන්න පුළුවන් වේද කියලා මෙයාලා මෙච්චර වේගෙන් තොප්පිය මාරු කරන්නේ නැහැ මම වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා තින්නේ අයියෝ දිනන්න බැරුව ගියා ඔයාලට කිටි කෙනෙක් ඉන්නවද ඒ කවුද හලෝ ගයිස් කිය හලෝ ගයිස් කිය මොකද කරන්නේ අංගල මොකද කරන්නේ අංගල මොකද කරන්නේ අපි ආව කියන අවුරුදු උස්සේ බලන්න ඉතින් අවුරුදු උස්සේ බලනවා අවුරුදු කුමාරිට යනවද අවුරුදු කුමාරිට යනවද එහෙනම් සින්දුවක් කියලා බලන්න අදෝ ගියාපා සින්දු කියනවා ගහනවා අතා වැටේ බිමට බහින්නකෝ මේ මං කවුද ලොකු අම්මා කොලොකු තාත්තා කෝ හොයන් ලොකු තාත්තා ඒ ඔක්කොම බණ්ඩි කවුද ඉන්නේ මල්ලියා කෝ ඔයාගේ බඩේ බණ්ඩි බණ්ඩි අරින්නේ මේ කවුද මෙයා කවුද ලොකු තාත්තා මේ කවුද ලොකු තාත්තා මං කවුද ලොකු අම්මා කොහොමද මගේ හස්බන්ඩ්ගේ ගැම්ම එයාලා තමයි කඹ ඇදලා දින්නේ ඔන්න ඉතින් දැන් රෑත් වෙලා මගේ බර්ත්ඩේ එකට කේක් කපන්න යන්නේ පේනව නේද අපේ ඩූඩි කේක් එක දැක්කත් හරිය එතනින් හෙල්ලෙන්නේ නැහැ ටින්ක පෙරුතේසෙම තමයි කැරක් කැරක් ඉන්නේ දෙන්නට කේක් දෙනකම් ඔන්න ඉතින් අහමාම මගේ බර්ත්ඩේ එක දවසත් ගෙවුණා happy birthday to you කියලා කේක් කපලා දැන් මම මේ හදන්නේ කට්ටියටම කේක් කවන්න ඒක රසම රස පාටයි ඒත් මට කන්න හොඳ නෑනේ කමන්නේ චූටි කෑල්ලක් කනවා ඉතින් වලින් මෙයාට එන්න කියලා එයාට කැව්වා කිස්සකුත් දෙපැයි ඊට පස්සේ අම්මට කවනවා අම්මත් දෙයි නෑ දවල් ඉඳන් මාත් එක්ක යාව උරුදු සෙවිට පච්චිට කැව්වා කවුද ඊළඟට සැපට දුකට සනියපි නෑන ඊට පස්සේ මගේ බෙස් ෆ්‍රෙන්ඩාට එකක් දෙන්න කතා කරන්න පේනවා ඉන්න අපේ ටූටි බෝනිකී මගේ හොඳම යාළුවගේ බබා ඔන්න මගේ තෑගි ටික ආවා දැන් ඉතින් ඒක බලලා ඉතිරිලා නැහැ ඔක්කොම කේක් කවලා ටක් ගාලා තෑගි බලන්නත් ඕනේ ඉතින් ඔන්නම තමයි මගේ බර්ත්ඩේ එක දවසේ ගෙවුන වෙනදා නම් පන්සල් යනවා අද පන්සල් යන්නත් බැරුව ගියා ලූඩිට ඉතින් බෙල්ටයි චූටි කේක් කෑලි දෙකක් කවලා අපි ඊට පස්සේ ගියා උඩ අවුරුදු 20 පොඩි ඩීජේ එකක් තිබ්බ ඒක බලලා ව්ලොග් එක බලපුවාලා හැමෝටම thank you bye bye